අපි මේන්ම කරන වැරදි තුනක් ගැන කතා කරන තමයි අද මේ වීඩියෝ එක ඔයාලට බලන්න තියෙන්නේ. පළවෙනිම දේ ඔයා මේන්ම උදේට ඉර තියෙන දවසක වේවා ඉර නැති දවසක වේවා එහෙම නැත්නම් ඔයා උයද්දි වුණත් ඔයාට හීට් එක වැඩි ටෙම්පරේචර් එකක නම් ඔයා ඉන්නේ ඔයා අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න. මේක ගොඩක් අය කියන්නේ 50 කියලා but 30 වලට වැඩි සන්ස්ක්‍රීන් එකක් හොඳටම ඇති ඒ වගේ කන්ඩිෂන් එකකදී යූස් කරන්න. දෙවෙනි කාරණේ ඔයාගේ ස්කින් එක ජෙන්ට්ලි වුණත් ඩ්‍රයි වුණත් ඔයා යූස් කරන්න ඕනේ මොන ක්ලෙන්ස් එකද කියලා ඔයා තීරණය කරන්නේ නැති එක තමයි ඊළඟ ප්‍රශ්නේ. මොකද ඔයා ඔයිලි ස්කින් එකට ජෙන්ට්ලි එකක් යූස් කරත් ජෙන්ට්ලි එකට ඔයිලි ස්කින් එකක් යූස් කරත් ස්කින් එක ඩැමේජ් වෙනවා. ඉතින් මෙන්න මේකෙදි ස්කින් එක හරියට තෝරගෙන මොකද්ද ඔයා පාවිච්චි කරන්න ඕනේ ක්ලෙන්ස් එක මොකද්ද කියලා තීරණය. තුන්වෙනි එක අපි හැමදාම කතා කරන ප්‍රොඩක්ට් ලිස්ට් එක. ප්‍රොඩක්ට් වලින් ඔයාට ගැලපෙන්නේ මොකක්ද? ඔයා ස්කින් එක මොන කන්ඩිෂන් එකේද තියෙන්නේ? ඇක්නි තියපු කන්ඩිෂන් එකක් තියෙන ඇක්නි තියෙන මූණක් නම් ඔයා ඇක්නි වලට ප්‍රොඩක්ට් එක යූස් කරාට පස්සේ ඇක්නි හොඳ වුණාට පස්සේ ඒ රූටින් එකෙම ඉන්න ඕනේද? අන්න ඒක තමයි ඊළඟ කතාව. මෙන්න මේ ප්‍රොඩක්ට් එක සන්ස්ක්‍රීන් එක ඒ වගේම ඊළඟට අපි කතා කරපු ක්ලෙන්ස් එක හරියට තෝරගත්තේ නැති වුණොත් ස්කින් එකෙන් ඒජින් වෙන එක ඩැමේජ් වෙන එක ස්කින් කන්ඩිෂන් එකේ කන්ටූරින් එක වෙනස් වෙන එක පවා වෙන්න පුළුවන්.